නිශාන්ත මහේෂ් මහත්මයා මේ සීගිරිය එකතු කරගෙන සීගිරිය සම්බන්ධ කරගෙන ඩාර්ක් මැටර් කියන සංකල්පයක් අරගෙන එනවා concept එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. තව ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. අපි මීට කලින් එපිසෝඩ් එක මම හිතන්නේ මගින් නැවතුවා. නවත්තන්න වුණා. නමුත් දැන් නිශාන්ත මහත්මයාට මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් කියන්න ඕන කියනවා. කියන්න බෑ. ඔව් දැන් දැන් මේ ඩාර්ක් මැටර් පිළිබඳව හුඟක් කට්ටිය කපි විමසලා තිබ්බා. අපි ඩාර්ක් මැටර් සංකල්පයක් ඉදිරිපත් කරලා සීගිරිය තියෙනවා කියලා. ඒක කොහෙද මේක තියෙන්නේ කියලා. ඇත්තටම ඩාර්ක් මැටර් කියන්නේ මොකක්ද? ඔව් අපි බලමු සීගිරිය මොකක්ද කියන්නේ කියලා. දැන් නූතන භෞතික විද්‍යාවේ ඩාර්ක් මැටර් පිළිබඳව විස්තර කිරීමක් කරනවා. නමුත් සීගිරිය විග්‍රහය සම්පූර්ණයෙන්ම වෙනස්. කොටසක් සාධාරණ දැන් නූතන ක්‍රමයට අනුව. නමුත් සීගිරිය ඊට වඩා ගැඹුරින් ඊට වඩා හුඟක් විස්තර කිරීමක් ඩාර්ක් මැටර් පිළිබඳව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ඇත්තටම දැන් අද නූතන භෞතික විද්‍යාව ගත්තොත් එහෙම සීගිරිය නිර්මාණය කරපු විදිහ භෞතික විද්‍යාවට සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක පැහැදිලි අපේ භෞතික විද්‍යාව මූලධර්ම වල පැහැදිලි වරදක් තියෙන බව. ඒක සීගිරිය ගැන ප්‍රකාශ කරන්න බැරි කමෙන් මේක පැහැදිලි. නමුත් සීගිරිය ඉංජිනේරුවන් භෞතික විද්‍යාව දැක්කේ කොහොමද සංකල්ප මොනවද කියන එක අපි වැඩි දියුණු සැලකිල්ලට ගත යුතුයි. ඒ අනුව සීගිරිය පුරාවිද්‍යා භූමිය මම හඳුනාගෙන තියෙනවා මේ ඩාර්ක් මැටර් කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. සිංහලෙන් එක හඳුන්වනවා. මම හිතන්නේ මේක අඳුරු පදාර්ථ වශයෙන් තමයි සිංහල භාෂාවෙන් හඳුන්වීම කරන්නේ. නමුත් අපිට මේක ගන්න පුළුවන් මේ පරමාණුවක් කරහා ගමන් කළ හැකි ඉතාම සූක්ෂම වූ හැඩයක් නොමැති විශේෂ අංශුවක් බව සීගිරිය ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ ප්‍රකාශය කොහොමද කරලා තියෙන්නේ සීගිරිය? අන්න ඒක අද අපි කතා කරන්නේ. දැන් සීගිරිය පුරාවිද්‍යා භූමියේ තිබෙනවා එක්තරා ස්ථානයක කළුගල් තලාවක්. ඒ තලාවේ ඉතා කුඩා ප්‍රමාණයේ හතරස් කොටු කපලා ඉවත් කරලා තියෙනවා තනින් තන ගලේ. කොහොම අසම්භාවී ලෙස ඒ කොටස් ඉවත් කරලා තියෙනවා. ඒකට එසේ ඉවත් කිරීම සඳහා පුරාවිද්‍යා මතයක් නැහැ අද. ඊට ආබදව තියෙනවා විශේෂ හැඩයක් තියෙන කළු ගලක්. ඒ කළු ගලේ නිදසුනක් ලබා දීලා තියෙනවා විස්තරාත්මකව මොනවද අර කුඩා හතරස් කොටු වලින් නිරූපණය වෙන්නේ කියන ප්‍රකාශ කිරීම සඳහා. ඒ අනුව ඒ විශේෂ හැඩයක් තියෙන කළු ගල අපි බැලුවොත් ඔබට තේරෙනවා මේ ඉහළ කොටසේ තියෙනවා මෙන්න මේ ආකාරයට ආසනය. ඒ විශාල ආසනය. මෙන්න මේ ආයුරින් නිරූපණය වෙන ආකාරයට මේ ආසනය තියෙනවා. දැන් මේ ආසනේ ඉහළ කොටසේ තියෙනවා මෙතන කාණුවක් වගේ එකක්. පැහැදිලිද? එතකොට මේ කාණුව මම හඳුනාගෙන තියෙනවා මේ ඇත්තටම මේ පද්ධතිය ගත්තොත් අපි සිස්ටම් ටීචින් කියලා අපි දැනට අපි මේ ක්‍රමය හඳුන්වන විද්‍යාවේදී යම්සි ප්‍රොසෙස් එක කොහොමද කරන්නේ කියන එක පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා. ඒකට අපිට මෙතනදී පේනවා මේ ගලේ මේ ආසනයේ හැඩය ලැබිලා තින්නේ හතරස් කුට්ටියක් කපා ඉවත් කිරීම නිසා. ඒතර මේ විශාල කුට්ටියක්. ඒතර මේ කුට්ටිය ඉවත් කරන්න නම් මේකට භාවිතා කරන්න පුළුවන් මේක ගල් ඉන්නක් වගේ එහෙම ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සිදුරක් විදලා ගලේ පසුපස ඊට සියුම් පින් එකක් වගේ එකක් භාවිතා කරලා ඉදිරියට තල්ලු කරන්න අවශ්‍යතාවය ඇති වෙන්නේ ඊටාම සියුම් ස්තර වශයෙන් වෙන් කර ගන්නවා නම් පමණයි. ඒකට ඒ පිළිබඳව පුරාවිද්‍යාත්මක වශයෙන් තහවුරු කරන්න සීගිරි පුරාවිද්‍යා භූමියේ මේ ආසනයේ පහළ කොටසේ තිබෙන මෙන්න මේ ආකාරයේ කුඩා ස්තර දෙකක් මේ ආකාරයකට තබා තිබෙනවා. ඒකෙන් එක ස්තරයක මෙන්න මේ වගේ කුඩා කොටුවක් කපලා වෙන් කරලා තියෙනවා. පහළ කොටසුත් වෙන් කරලා තියෙනවා. ඒක සීගිරි මේ ඉංජිනේරුවන් බොහොම වැදගත් පණිවිඩයක් අපිට ලබා දෙන එකක් තමයි ඔවුන් ඇත්ත වශයෙන්ම මේ ආසනයේ විශාල කුට්ටියක් නෙමෙයි එකවර ඉවත් කරන්නේ. තීරු වශයෙන්. මේ වගේ කුඩා තීරු වශයෙන් අන්න ඒ නිසා අපිට තාම පැහැදිලි මේ පසුපස තියෙන සිදුරෙන් පින් එකක් වගේ එකක් පාවිච්චි කරලා මේ ස්තර වශයෙන් වෙන් කරගත්ත බවක් මින් කියවෙනවා. එතකොට ඊට අමතරව මේ ලබා ගන්න එක ස්තරයකින් ඉතා කුඩා කොටු වශයෙන් වෙන් කරගත්ත බවත් ප්‍රකාශ කිරීම සඳහා තමයි මෙන්න මේ ආකාරයට මේ නිර්මාණය කරලා පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට අපිට සීගිරි පුරාවිද්‍යා භූමියේ මේ නිර්මාණය තුළින් පැහැදිලි කරලා තියෙන අද නූතන ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ අපි ක්‍රිස්ටල් උපකරණ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන ක්‍රිස්ටල් එකකින් ක්‍රිස්ටල් පතුරු වෙන් කර ගන්න ආකාරය තාම පැහැදිලිව නිරූපණය කරලා තියෙනවා. මෙහිදී අත් වශයෙන්ම මෙතනදී ඉංජිනේරුවන්ට අවශ්‍ය කරන ප්‍රකාශය වෙන්නේ මේ ස්තර වෙන් කර ගැනීම නෙවෙයි. ඔවුන් ප්‍රකාශ කරනවා මේ පලිඟු කියන අදහස අපිට මතක් කරලා දෙන්න තමයි මේ පද්ධතිය නිර්මාණය කළේ. හේතුව මේ ගල් තලාවේ තනින් තන දක්නට ලැබෙන අර හතරස් කොටු වලින්
වෙන් කරගත්ත එහෙම නැත්නම් උපමා කරන ඒ ස්ථානවල වල ස්වභාවය අපි ඒ කැරක්ටරිස්ටික්ස් කියලා කියනවා. ඒ කැරක්ටරිස්ටික් එක මොකක්ද? ඒක හරියට පලිංගු වල ක්‍රියාකාරීත්වයට බෙහෙවින් සමානයි කියන ප්‍රකාශයෙන් කරනවා. ඊට අමතරව මේ ආසනයේ පහළ තියෙනවා තරංගයක ලකුණක් කොටලා මේ කළු ගලේ. ඊට අමතරව පඩිපෙළ ලකුණක් කොටලා තියෙනවා හරහාට පෙන්වන්න මේකේ චලනය. ඒකට අපිට මේදි පෙන්වන මේ අංශුව මේ විශේෂ අංශුවක් හැඩයක් නොමැති අංශුවක් මේ අංශයට කම්පනයක් තියෙනවා විශේෂයෙන්ම විවිධ චලනයක් තියෙනවා ඒ වගේම ගුරුත්වාකර්ෂණ බලයේ තියෙන දිශාවට මේ තරංගය නිරූපණය කරලා ගුරුත්වය සම්බන්ධව මේ තරංගේ යම් අත්‍යවශ්‍යම සම්බන්ධතාවයක් තියෙන බව එතනින් ප්‍රකාශ කරන අතර ඊට අමතරව ඊට යාබදව අර්ධගෝල දෙකක් නිර්මාණය කරලා ඒ අර්ධගෝල දෙක එකිනෙකට ආකර්ෂණය වෙන හැටි නිරූපණය කරමින් මේ තරංග මගින් මේ අංශව මගින් ගුරුත්වාකර්ෂණ බලය උපදවන බව තම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව මේ සමස්ත නිදසුන ප්‍රථම වතාවට අපි මේ කරුණ ඇනලයිස් කරලා අපි අවබෝධ කරගෙන තියෙනවා මේ විශේෂ ජ්‍යාමිතික හැඩයකින් යුතු මේ පර්වත කැබැල්ලෙන් සත්‍ය වශයෙන් නිරූපණය කරන්නේ අවකාශයේ තිබෙනා වූ ඊටම සියුම් වූ අංශුවක්. මේ අංශුව උපයෝගී වෙනවා එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙනවා ගුරුත්වාකර්ෂණ බලය නිර්මාණය වීම සඳහා කියන කාරණාව. අතනදී මහේෂ් මේ පලිඟුවක් හා සමාන කරපු ඒ හේතු ටික මොනවද සාධක ටික? ඔය දැන් අපි මෙතනදී පෙන්වලා තියෙනවා දැන් මේ පතුරු වෙන් කර ගන්න ආකාරයෙන් මෙතන පෙන්වන්නේ. ඒතර අපිට කළු ගල්ලකින් මෙයාට සියුම් පතුරු අවස්ථාවක් වෙන්නේ නැහැ. අපි දන්නවා සීගිරි ඉලෙක්ට්‍රොනික සර්කිට් එක පෙන්වලා තියෙනවා. මේක නිදසුනක් වගේ. එතකොට මේ සමස්ත පද්ධතිය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරගෙන එනකොට ඊට අනුබද්ධිත භෞතික විද්‍යාව ෆිසික්ස් අනිවාර්යෙන් පුරාවිද්‍යා භූමියේ නිරූපණය කර තිබිය යුතුයි. ඒ ආකාරයට කරලා දෙනවා. ඊට අමතරව සීගිරි මමහන්නේ සමහරවිට පලිඟු සහ මේ ඩාක්මන්ට් සම්බන්ධ අතර මොකක්ද තියෙන්නේ? සම්බන්ධතාවය. එතන පලිඟුවක් පලිඟුව නිරූපණය කරලා තියෙන මොන හේතුවකද පලිඟුව කොයි අවස්ථාවකද සම්බන්ධ වෙන්නේ? නෑ එතන පෙන්නන කැරක්ටරිස්ටික්ස්. කියන්නේ ස්වභාවය. ස්වභාවය මේ පලිංගුවක් කියන එක නෙවෙයි එතන ප්‍රකාශ වෙන්නේ අපේ මේ විශ්වයේ හරියට මේ ඩාර්ක් මැටර් පාටිකල් එකක් කම්පණය වෙනවා කියන අදහස. මොකද අපිට පලිංගු පතුරු වෙන් කර ගන්නවා කියන චින්තනය පහළ වෙනකොට අපි දැනගන්න ඕනේ අර කුඩා කොටු වලින් නිරූපණය කරන්නේ යම්කිසි ভাইබ්‍රේෂන් එකක්. එහෙම නැත්නම් නොයිස් එකක්. ඇත්තටම පූර්ණ විග්‍රහය ගැන කියනවා නම් ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ ස්ටැටික් ෆීල්ඩ් එකක් ස්ටැටික් නොයිස් එකක් හැටියට සිම්ප්ලිෆයි කරන්න පුළුවන් මේ සම්පූර්ණ කන්සෙප්ට් එක. ඒකයි මේකේ ප්‍රධාන ආරම්භය. දැන් ඊට අමතරව ආලෝක අංශුවක් පෙන්වලා තියෙන එක ස්ථානයක ඒ ආලෝක දැන් අපි භෞතික විද්‍යාව කියන්නේ ආලෝක අංශුව ගමන් කරනවා කියලා. නමුත් සීගිරිය කියන ආලෝක අංශුව කොහෙවත් යන්නේ නැහැ. ඒක ස්ථිර වශයෙන්ම පවතිනවා. අවකාශයේ තමයි මේ අංශුව රැගෙන යන්නේ කියලා අලුත්ම ආකාරයක පැහැදිලි විග්‍රහයක් කරලා තියෙනවා. ඒතකොට අවකාශය කියලා සීගිරිය කියන්නේ මේ ඩාර්ක් මැටර් වලින් පිරිච්ච එහෙම නැත්නම් මේ උපකල්පිත පදාර්ථ අඳුරු පදාර්ථ වලින් පිරී ගිය මාධ්‍යයක් බව තවදුරටත් කරුණු සඳහන්. එතනදී අඳුරු පදාර්ථ කියන එකේ මොකද්ද සිද්ධ වෙන්නේ? අදහස් කරන්නේ මොකද දැන් සම්බන්ධයෙන්? දැන් මෙතන අවකාශය නිර්ණය කරන්නේ අඳුරු පදාර්ථ වලින්. දැන් අපි අවකාශය කියලා කියන්නේ කිසිම දෙයක් නැති තැනක රික්තකයක්. නමුත් ඒක තමයි භෞතික විද්‍යාවේ දැනට නූතන පිළිගැනීම ගත්තොත් එනවා රික්තකය තුල අපි හඳුනා නොගත්ත පදාර්ථ වලින් පිරී තිනවා කියන සංකල්පය අද නූතන භෞතික විද්‍යාඥයෝ තියෙනවා. ඒ ගැන තමයි සීගිරිය තවදුරටත් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. නමුත් භෞතික විද්‍යාවේ පදාර්ථ පිළිබඳව කියන විශේෂයෙන් අතුරු පදාර්ථ පිළිබඳව කියන විග්‍රහයට වඩා ගැඹුරු විග්‍රහයක් සීගිරිය ප්‍රකාශ කරලා තියෙනවා. හොඳයි. තවත් මේ වගේම සීගිරිය සම්බන්ධයෙන් අලුත්ම තාක්ෂණික තොරතුරු සමග නැවත නව වීඩියෝ එකකින් සම්බන්ධ